අද මම කරන්න හදන්නේ චැලෙන්ජ් එකක්. ඒ මොකද කියනවනම් මන් දාපු මෙන්න මේ පෝස්ට් එකට වැඩිපුරම වෝට් තිබ්බේ චැලෙන්ජ් එකක් කරන්න කියලා. අද චැලෙන්ජ් එක වෙන්නේ මෙහෙමයි. අපි අත් දෙකෙන් කරන වැඩ මම අද කරන්න හදන්නේ එක අතකින්. අද චැලෙන්ජස් 5ක් තියෙනවා. හැබැයි මේ එකක්වත් කරගන්න බැරි වුණොත් මට කන්න වෙනවා මෙන්න මේ මිරිස්. යාළුවනේ අද කරන්න තියෙන චැලෙන්ජ් එක තමයි බෝතලයක මූඩියක් අරින්න, වම් අතින් නම ලියන්න, පුෂප් 10ක් ගහන්න, එක අතකින් නූලක්කට ගහන්න, කාසි වලින් කුළුණක් හදන්න. මට මේ වගේ චැලෙන්ජ් එකක් කරන්න අයිඩියා එකක් තිබ්බා. ඒ තවත් YouTubers මේක කරලා තිබ්බොත් මගේ වීඩියෝ එක හරියන්නේ නැහනේ. ඒ හින්දා මම YouTube එකේ සර්ච් කරලා බැලුවා මේ වගේ තවත් වීඩියෝ තියෙනවද කියලා. ඒත් YouTubers ලා ඒ වගේ ඒවා කරලා තිබ්බේ නැහැ. ඒ හින්දා මං හිතුවා මම මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. පළවෙනි චැලෙන්ජ් එක වෙලා තියෙන්නේ බෝතලයක මූඩියක් අරින්න. ඔන්න guys අපේ චැලෙන්ජ් වලින් පළවෙනි චැලෙන්ජ් එක තමයි බෝතලයක මූඩියක් අරින එක. මං ගෙනවා පොඩි බෝතලයක්. පොඩිත් නෑ ලොකුයි. හරි. එහෙනම් අපේ බෝතලේ මූඩිය අරින්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මේකේ තව රූල්ස් එකක් තියෙනවා. ඒ තමයි අපි දකුණු අතින් නෙමෙයි අද වැඩේ කරන්නේ. උරු නැති වම් අතින්. නම් බලන් ඉන්න. පොඩ්ඩක් ඉන්න. මේක තද කරනවා වලට ඉන්න. හරි තද කරා. හරි එහෙනම් අපේ චැලෙන්ජ් එක පටන් ගමු. 3 2 1. ඔයාලට මතකයි නේද යාළුවනේ? තවත් චැලෙන්ජ් ගොඩක් තියෙනවා. ඉතින් මට අද දවසේ මොනවා වේද කියලා දන්නේ නැහැ. වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. මට අද මිරිස් කරල් ටික ඔක්කොම කන්න වේද දන්නේ නැහැ. තදයි ඔය මේක. මේ කොයි පැත්තටද? ඇරෙන්නේ කොයි පැත්තටද? තවත් අද වෙනවයි. හරි හරි. ඒ අනුව අපි පළවෙනි චැලෙන්ජ් එක වින් කරනවා. යේ! පළවෙනි මිස් කරලා කන්න ඕනේ නැහැ. වින් කරමු. එහෙනම් අපි දෙවෙනි චැලෙන්ජ් එකට යන්න. ඔන්න guys අපේ දෙවෙනි චැලෙන්ජ් එක පටන් ගන්නවා. දෙවෙනි චැලෙන්ජ් එකේ තියෙන මොකක්ද දන්නවද? පොතක් ඕනේ. පෑනක් ඕනේ. තියෙන මොකක්ද දන්නවද? වම් අතින් මගේ නම ලියන්න. එහෙනම් අපි යමු. මෙන්න මෙහෙම පෑන ගත්තා. දකුණු අතින් නෙවෙයි වම් අතින්. ඔන්න බලාගන්න මල් ලියනවා. මල් ලියනවා. මම හැබැයි ලියන්නේ දකුණු අතින්. හැබැයි අද ලියන්න වෙනවා වම් අතින්. ලියමු. complete. අර පේනවද දන්නේ නැහැ. මම ලස්සනට ලියුවා හැබැයි. හරි එහෙනම්. මෙව්වයි. මේ මෙන්න බලන්න ඔයාලට ලං කරලා පෙන්නන්න. හරි නම ලස්සනට දිනවා. complete. එහෙනම් අපි ඊළඟ මිරිස් කරලා විහි කරමු. හරි එහෙනම් අපි එහෙනම් තුන්වෙනි චැලෙන්ජ් එකට යන්න. හරි එහෙනම් guys අපිට ඊළඟ කරන්න තියෙන්නේ push up 10ක් ගන්න එක. මේක නම් ලේසි නෑ. අපි try කරලා බලමු. එකයි තුනයි හතරයි පහයි හයයි guys ඒ challenge එක නම් පැරදුනා. එහෙනම් මිරිස් කරලා කන්න වෙනවා. guys ඉතින් මොකද කරන්නේ? කලින් challenge එක පැරදුනා. ඒ ඉන්න මම කරන්න වෙනවා. මිරිස් කරලා කන්න. මෙන්න දිනවා මිරිස් කරලා. දැන් ඉතින් කන්න දෙන්න.
තුන්වෙනි චැලෙන්ජ් එක මේ විදියට මිරිස් කාලා අවසන් වෙනවා. අපි යන් එහෙනම් අපේ හතරවෙනි චැලෙන්ජ් එක. හැබැයි මේක මන් දිනනද? මන් දිනනද? අපේ හතරවෙනි චැලෙන්ජ් එක තමයි නූලක්කට ගහන එක. එහෙනම් නූලක් ගෙනවා. අපි එහෙනම් තරයි අපි එහෙනම් නූලකට ගහමු. මම අනිත් අත ගන්නවා. ඔයාලට පේනවද? මොනවා අපි පටන් ගන්නවා 3 2 1. Yeay! අපි මේ challenge එක දිනනවා. අපේ challenge එක හතරවෙනි challenge එක අපි මේ විදිහට දිනනවා. ඔයාලා බලන්න උන අපි. මේ tag ගැහුවා. එහෙනම් අපි මේ විදිස් කරලා පිහි කරමු. අපි එහෙනම් යන් අපේ පස්වෙනි challenge එකට. අපේ ඊළඟ challenge එක තමයි කාසි වලින් කුළුණක් හදන එක. මේක නයි ලේසිද? හැබැයි මෙතන කාසි 10ක් තියෙනවා. කවුඩ එකක තියලා කුළුණක් හදන්න තියෙන්නේ. අපි බලමු ඉතින් කරලා පුළුවන් ඒක දන්නේ නැහැ ඉතින්. අද මම කියනවා මේක. එහෙනම් ඉන්න. ඔන්න අපේ අවසාන challenge එක තමයි කාසි වලින් කුළුණක් හදන එක. මෙන්න දින කාසි ටික අපි හදමු එහෙනම්. අපි ඒක කරා. වව්! එහෙනම් අපි මේ challenge එක වින් කරනවා. ජේ! ඔන්න ඔහම අපේ challenge පහ ඉවර වෙන්නේ. තවත් challenge ඕන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි subscribe කරන්න. bye.